හරි. අපි තවත් හෙළිදරව්වක් කරන්නට මේ ඇවිල්ලා තියෙන්නේ. නමුත් මේක අලුත් දෙයක් නෙවෙයි. දිනින් දින විවිධ අවස්ථාවලදී මාධ්‍යයෙන් මේ පිළිබඳව අපි දැනුවත් කරලා තියෙනවා. හැබැයි ජනතාව මේවෙන් දැනුවත් වෙනවද කියන එක ප්‍රශ්නයක්. ඉතින් තවත් මේ අද ඊයේ සිදු වුණු විශේෂ වූ මුල්මය වංචාව පිළිබඳව අපි ඔබ දැනුවත් කරන්න සූදානම්. මේ ඇවිල්ලා ඉන්නේ අපි රත්නපුර ප්‍රදේශයට. මකාව ඇමරිකාවෙන් කියලා තමයි කිව්වේ. සුද්දෙක් කතා කරේ. හැබැයි ඒක නම්බරේ තියෙනවා මගාව. ඊට පස්සේ මේ මට කිව්වා ඩොලර් මිලියන 10000ක් ඇවිල්ලා තියෙනවා කියලා. account number එක දෙන්න කිව්වා. මම කිව්වා මහජන බැංකුවේ account එක තමයි තියෙන්නේ කියලා. මහජන බැංකුවට මේ මට සම්පත් බැංකුවේ account එකක් දෙන්න කිව්වා. සම්පත් බැංකුවේ account එක දුන්නා පස්සේ නම්බරේ දුන්නා පස්සේ ID නම්බරේ තිබ්බා. ඊට පස්සේ මේ රාසන් කිව්වා. මම කිව්වා රාසන් කියලා නැහැ කියලා. ඊට පස්සේ එතනින් අර ෆෝන් එකට ආව මැසේජ් එකකින් නම්බරයක් කියන්නේ කිව්වා. ඒ නම්බරේ අපේ අර අනිත් එක්කෙනා කිව්වා. ඊට පස්සේ තමයි මේ සල්ලි කියලා. ඔව් දැන් හරි. දැන් ඔබතුමා දැන් සාමාන්‍ය විමසුවේ නැද්ද මට ඩොලර් 10000ක් ලැබෙන්නේ මොන හේතුව නිසාද කියලා? ඩයලොග් එක හරහා ආවේ කියලා කිව්වා මට. ඩයලොග් එකයි තියෙන්නේ. මගේ ඩයලොග් මම ගොඩක් පාවිච්චි කරලා ෆෝන් එකක් ගත්තනේ මම. ඒ හරිය ඒක හරහා තමයි ආවේ කිව්වා. එතකොට ඩයලොග් ආයතනයේ ඔබ දැනුවත් කරාද මෙහෙම දෙයක් සිදු වුණා කියලා? නෑ සම්පත් බැංකුව දැනුවත් කරා. සම්පත් බැංකුවට කතා කරලා ඇහුවම පස්සේ කිව්වා මේ එහෙම මොකක්වත් නැහැ කියලා තමයි ඒගොල්ලන් කිව්වේ හෙඩ් ඔෆිස් එකේ කොළඹ. මේ ඒක ඊට පස්සේ දීලා ඉවරයි. එතකොට දීලා ඉවරයි. එතකොට මේ සම්බන්ධව දැන් මේ පැමිණිල්ලක් කරලා තියෙනවද? ඔව් මේ රත්නපුර පොලිසියෙන් දැම්මා. එදින. එතකොට පොලිසිය මොකද කිව්වේ? තවත් කට්ටියගේ දාලා තියෙනවා ඒ වගේ ඇන්ටි. ඒ වගේ. ඔව් ඔක්කොම සම්පත් බැංකුවල තමයි වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ වෙනකොට මීට කලින් ඔබතුමා එහෙම දැනුවත් වෙලා තිබුණ නැද්ද මෙහෙම දේවල් සිදු වෙනවා කියලා? නෑ. දරුවත් වෙලා නැහැ. මගේ විසපන්නා නැති වුණාට මම නෑ මට මේ අනිත් මිනිස්සුන්ට දෙන්න කිව්ව එක ආරක්ෂා ගන්න තමයි මම කරන්නේ. ඔව් තව ජනතාවට මේක අහු වෙන්නේ. සල්ලි ගත්ත අපිට සල්ලි අප කරගන්න පුළුවන්. ඔව්. අනිත් මිනිස්සුන්ට මේ වගේ වෙන්නේ නැති විදිහට හදා ගන්න ඕනේ එච්චරයි. බැංකුවත් දැනුවත් කිරීමක් සිදු කර යුතුයි කියලා හිතනවා නේ. ඔව් බැංකුව දැනුවත් කරලා මම ගිහින් බැංකුවට ගිහලා account එකක් වහලා අලුත් account එකක් තියෙනවා මම. ඒක ඔක්කොම ඇවුවා. ජනතාව දැනුවත් කිරීමක් බැංකුවත් කරන්න ඕනේ මේ වගේ ඒක අනිවාර්යෙන් දැනුවත් කරන්න ඕන. සම්පත් බැංකුවේ තමයි වැඩිම ඉල්ලන්නේ මේගොල්ලෝ. සම්පත් බැංකුවේ ඇන්ට්‍රි තමයි ගොඩක් තියෙන්නේ රත්නපුර පොලිසිය. ඔව්. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිමු. ඔවුන් විසින් මේ බොහොම අමාරුවෙන් හරි හම්බ කරගත්තේ මේ මුදල් සුරක්ෂිතව ලබා ගන්න, ඒව ආරක්ෂා කරගන්න මේවන් දේවල් වලට ගොදුරු වෙන්න එපා කියලා නේද? ඔව් අනිවාර්යයෙන්. හරි බොහොම ස්තුතියි.